හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ගොඩ කාලකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. බෑග්‍රවුන්ඩ් එකේ වොයිස් එක ඇහෙන්නේ නැති හින්දා මං හිතුවා මේ ටිකටත් වොයිස් කරොත් හොඳයි කියලා. ඉතින් එක හේතු නිසා තමයි ඇත්තටම මට මාස 2කට වගේ කාලයක් ගියේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකත් හරිම පුංචි වීඩියෝ එකක්. ඇත්තම කිව්වොත් දැන් වීඩියෝස් කරේ නැති හින්දා මට අලුත් වීඩියෝ එකක් එඩිට් කරන්න මාර කම්මැලි. ඒක තමයි දැන් තියෙන සිටුවේෂන් එක. ඉතින් මට මොටිවේෂන් එකක් විදිහට තමයි මම මේ චූටි වීඩියෝ එකක් හරි කරන්න ඕනි කියලා කල්පනා කරේ. ඉතින් ඇත්තටම දැන් මේ වීඩියෝ එක කරන දවසේ නම් මම ගෙදර වීක්ඩේ එකක්. ඉතින් පොඩි අකර තැබ්බවල් ගොඩක් වුණා. ඉතින් ඔෆිස් එකේ පඩි පෙළෙන් වැටිලා මම සතියක් work from home හිටියා. ඉතින් මේ හිටපු අන්තිම දවසේ තමයි මට මතක් වුණේ අද වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් මේක හරිම පුංචි වීඩියෝ එකක්. මං කිව්වනේ මාව මොටිවේට් කරන්නයි මම වීඩියෝ එක කරන්න කියලා. ඉතින් මේ දැන් වෙලාව මං හිතන්නේ 10:00 විතර ඇති. මම ඉතින් ඔෆිස් එකේ වැඩ ඔය අතරම මට හෙම ලොකු අයිඩිය එකක් තිබෙන අද වීඩියෝ කරන්න ඕනේ කියලා 10:00 විතර තමයි ඇත්තටම මට මතක් වුණේ අද වීඩියෝ එකක් කරන්න ගත්තොත් හොඳයි නේද කියලා. ඉතින් keep watching. පුංචි වීඩියෝ එකක් වුණත් මං ආරාධනා කරනවා මේක දිගටම බලන්න කියලා. ඉතින් මිනිස්සුන්ට එක කාලවලදී එක නරක දේවල් එක දිගටම වෙනවනේ. ඒක මං හිතන්නේ ඔයාලටත් ඒ අත්දැකීම ඇති. මටත් ඒ වගේ සෙම හැදුනා, වෛරස් එක හැදුනා, උණ ගත්තා. එතකොට අපේ ගෙදර හැමෝටම මේ වෛරස් එක හැදිලා එයාලා හොස්පිටල් හිටියා. ඉතින් ඒක ඉවර වෙලා ටික දවසක් යනකොට තමයි ඔන්න මම මෙහෙම ස්ටෙයාකේස් එකකින් වැටිලා පොඩි තැල්මක් එක. ඉතින් ඒ නිසා ඒක බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ නරක කාල ඉතින් හැමෝගෙම ජීවිතවලට එනවා. ඉතින් මොනවා කරන්නද නේද? අපි එන දේට මොන දීලා අපි තවත් ශක්තිමත් වෙලා වෙච්ච දේවල් වුණා. ඒවා එතනින් ඉවරයි. ඉතින් අපි අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඕනේ. ඉතින් මම ඔෆිස් එකේ වැඩ කරන ගමන් ගියා වොෂ් එකක් දාගන්න. ඉතින් ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් රූටින් එකත් කරලා ඒකත් ඇත්තටම මම බාහිර තමයි වීඩියෝ කරලා තියෙන්නේ. මම මේ බියුටි ප්‍රොඩක්ට්ස් ගැන අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් කොහොමද ගන්නෙ ඒ ගැන. ඉතින් මේ හදන්නේ අම්මා හදපු රස කෑම එක කන්න. අම්මා හදලා තිනවා වට්ටක්කා, එතකොට පලාමැල්ලුම්, ඒ වගේම මාළු තෙල් දාලා. මේක මම මේ එඩිට් කරද්දිත් මාරු විදිහට මට මේ බත් එකේ රස මතක් වෙනවා. ඉතින් අම්මා මෙච්චර රසට අපිට කෑම උයලා දෙන හින්දා ඇත්තටම මං එයා හදන කෑම වලට හිතින් පින් දෙන ගමන් තමයි කෑම කන්නේ. ඒක මට පුරුද්දක් වෙලා දැන්. අම්මා විතරක් නෙමෙයි මට කවුරු හරි රස කෑමක් හදලා දුන්නොත් අනිවාර්යෙන් මං ඒ කෙනාට හිතින් පින් දීදී තමයි ඒ කෑම එක රස විඳින්නේ. මොකද කෙනෙක්ට කෑම එකක් හදලා දෙනවා කියන්නේ කෙනෙක්ගේ කුසගින්නක් නියනවා කියන්නේ ඒක මාරු ලොකු පිනක්. ඒක අම්මා කරත් ගෙදර වෙන කවුරු හරි කරත් ඒ පින ඒ විදිහටම එයාට අයිති වෙනවා. ඉතින් කාලා බීලා ඉවර වෙලා ආයෙ ලැප් එකේ වැඩ පටන් අරගත්තා. ඉතින් ඔෆිස් එකේ වැඩත් කරලා ඊට පස්සේ ඉතින් කෑවා වැඩිද මන් දන්නෙත් නෑ. මට ලොකු නිදිමතක් ඇවිල්ලා පොඩි වෙලාවකට පොඩි නැප් එකක් දැම්මා. ඉතින් ඔච්චරයි තමයි වීඩියෝ එක. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.